තවත් ජපන් බබරෙක් ඉතින් අපි ගාවට ආවා. මේකේ තිබ්බේ ඉතින් අවුරුදු 8කට විතර කලින් කරපු පේන්ට් එකක්. පේන්ට් එකෙන් හොඳට තියෙනවා. ෂයින් එක තමයි ගොඩක් කාලෙත් එක්ක අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේක කට් ඇන්ඩ් පොලිෂ් එකක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේකේ ලේයර් එකක් අයින් කරලා සම්පූර්ණ මේ වගේ ෆේඩ් වෙලා තියෙන ලේයර් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකට ගත්තේ මෙන්න මේගේ quality outlook එකක්. ඉතින් පේනවනේ brand new shine එක වරන් දීලා තියෙන්නේ මේ Honda එකට අපි දැන්. ඉතින් ඔයගේ බයික් එක ෆේඩ් වෙලා නම් අපි ගාවට අරන් එන්න මේ වගේ හොඳ outlook එකක් වගේ ජපාන් වාහනයටත් අරගන්න. ඉතින් ලොකේෂන් කුරුවිට ගොඩක් හයි ලොකේෂන් අහලා තිබ්බා. මේ වගේ බයික් එකක් brand new කරගන්න ඕන නම් අපි ගාවට අරන් එන්න. අපි ජපාන් වාහන විතරක් නෙවෙයි මේ වගේ කන්ඩිෂන් අඩු වෙලා තියෙන ඉන්දියන් ප්ලැටිනම් බයික් උනත් ගන්නවා. මම මේ කට් ඇන්ඩ් පොලිෂ් එකෙන් තමයි ඔයගේ බයික් එක brand new look එකට අරන් දෙන්නේ. ඉතින් මෙහෙම ගේන බයික් අපි quality කරලා මේ වගේ හොඳ outlook එකකට අරන් දෙනවා. ඔයගේ බයික් එකේ brand new look එක නැතිලා ගිහලා නම් මට කතා කරන්න. ඔයගේ බයික් එකේ කන්ඩිෂන් එක බලලා අපි කොහොම හරි ඔයගේ බයික් එක මේ වගේ හොඳ තත්ත්වයකට අරන් දෙනවා. පරිස්සමට ඉන්නේ නේද?